ඉතින් අද අපි බලමු අල එකතු කරලා හදාගන්න රසවත් පොටෑටෝ මික්ස්චර් එකක්. ඉතින් මේක බයිට් එකට ස්නැක් එකට ගන්න නියමෙට මැච් වෙනවා. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 3ක් අරගෙන තියෙනවා. මේ අල ටික සිහින්ව තීරු කපා ගන්න ඕනි. මේ කපාගත්ත තීරු ටික අපි අයිස් වතුරට දාලා විනාඩි 2ක් 3ක් තියාගන්න ඕනි. අයිස් වතුරෙන් අල ටිකේ පිටිගතිය යන්න හොඳට සෝදගෙන මේකේ වතුර ටික පෙරාගෙන අපි පිරිසිදු රෙදි කෑල්ලකට දාලා තෙත මාත්තු කරගන්න ඕනි. ඊළඟට අපි බලමු මේකට එකතු කරගන්න අනිකුත් දේවල්. අද මම මේකට ලුණු, සුදු ලුණු, නයිකොච්චි ටිකක් එකතු කරගන්නවා. අල වලින් විතරක් වුණත් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මීට අමතරව කරල් මිරිස් ටිකක්, පපඩම් ටිකක්, නූඩල්ස් ටිකක් ගෙනත් එකතු කරගන්න පුළුවන්. අපි කපාගත්ත අල තීරු ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බැද ගන්න ඕනි. ඒ වගේම අනිකුත් ද්‍රව්‍යයන් ටිකත් ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බැද ගන්න ඕනි. මම මෙතෙන්දි රටකජු ටිකකුත් එකතු කරගත්තා. මෙතනදි සැලකිලිමත් වෙන්න ඕනේ අපි බැද ගන්න දේවල් කර ගන්න නැතුව රන්වන් පාට වෙනතුරු බැද ගන්න. ඊට පස්සේ අපි මේ සියල්ල වෙනත් භාජනයකට දාගෙන රස අණු ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, ඒ වගේම සීනි ටිකකුත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න. ඉතින් මේ මික්ස්චර් එක කල් තියාගන්න පුළුවන් වගේම ඔයාගේ රටේ ඉන්න යාළුවෙක්ට නෑදෑයෙක්ට මේක හදලා දෙන්න පුළුවන්. ඔයාලත් මේක හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.